6 වෙනි ප්‍රශ්නයේදී මේ ප්‍රශ්නේ කොටස් තුනකින් සමන්විත වෙනවා. පළවෙනි කොටස ගත්තාම මේකෙදි අපෙන් අහන්නේ තාක්ෂණය භාවිතා කරලා දිනෙන් දින වර්ධනය කරන ටෙක්නොලොජි එක දිනෙන් දින වර්ධනය වෙනවා. අපි ඒව පාවිච්චි කරනවා. අපිට ඇති වෙන සෞඛ්‍ය ගැටලු මොනවද කියන එක තමයි. නිවැරදි පරිගණකය භාවිතා නොකිරීම නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු ලියන්න තියෙනවා. ඒ වගේම එහිට දක්වන ගැටලු මග හරවා ගන්න ප්‍රතිකර්ම ලියන්න ඕනේ. ඉතින් අපි පරිගණකයක් ඉදිරියේ නිවැරදිව පවත්වා ගත යුතු ඉරියව් සහ එසේ ඉරියව් පවත්වා ගත්තේ නැත්නම් අපිට ඇති වැළඳෙන රෝග ටික ගැන මෙහිදී අවධානය තියා ගන්න ඕන. අපි මතක් කර ගන්න ඕනේ. ඊළඟ කොටසදී ගත්තොත් අපිට පරිගණක වෛරස්, worms, ඔත්තුකරුවන්, ෆිෂින් බොට් සහ කොල්ලකරුවන්, hijackers ගැන මේ කොටසේ මතකය ඔයගොල්ලෝගෙන් බලනවා. ඊළඟට අවසාන කොටසට යනකොට සයිබර් අපරාධ, ඒ වගේම තාක්ෂණික මේ අංකිත බෙදුම, තාක්ෂණික දේවල් තියෙනව දැනුම තියෙන සහ ප්‍රායෝගික පුහුණුව තියෙන අය සහ නැති අය කියන මේ අංකිත බෙදුමට හේතු සාධක ලියන්න කියලා තියෙනවා. මේක කොටස් තුනකින් සමන්විතව. එතකොට නිවැරදි ඉරියව් පිළිබඳව, පරිගණක worms, virus, phishing වගේ ඒ කොටස් ටික පිළිබඳව, ඒ වගේම ඊළඟට තමයි අංකිත බෙදුම ගැන අහනවා සමාජයක් වශයෙන් ICT වලින් ඇතිවන බලපෑම සම්බන්ධ. මේ කොටස් තුන හොඳින් මතක කරගෙන මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න.